තෙරුවන් සරණයි. අද අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ පෙරහංකඩ පූජා කරනවා අපි. පන්සල් වල තියෙන ටැප් වලට පෙරහංකඩ ගැට ගන්න. සාමාන්‍ය උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට පැන් පෙරලා බොන්න. පෙරලා වළඳන්න තමයි බුදුරජාන් වහන්සේ අනුදැන වදාළේ. ඒතර පැන් පෙරා ගන්න නම් මේ පෙරහංකඩයක් අවශ්‍යයි. ඒතර උපසපන් භික්ෂුන් වහන්සේ නමකට අපි අෂ්ට පරිස්කාරයේ මේක අඩංගු වෙනවා. උපසපන් භික්ෂුන් වහන්සේ නමක් වෙනුවෙන් අපි මේ පහසුකම් සලසලා දෙන්න ඕන. සාමාන්‍ය උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට දෙනකොට පැන් පෙරලා තමයි අපි දානකදී උනත් දෙන්න ඕන. ටැප් එකකින් ගත්ත ගමන් දෙන්නේ නැහැ. ඒක බුදුරජාන් වහන්සේ පනවල තියෙන ශික්ෂා පදයක්. එතකොට මේ පෙරහංකඩ පූජා කිරීම අපි දැන හෝ නැදන කරලා ඇති මං හිතන්නේ ගොඩක් අය. එහෙම කළාම මේකේ ලැබෙන ශක්තිය තමයි තමන්ට සොර සතුරන්ගෙන් කිසි කාලයක පීඩාවක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ආයුධ වලින් වසවිසින් කිසිම හිංසාවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තමන්ට තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙච්ච නැති විදිහට අඩු කාලෙකින් මේ යන්න සිද්ධ වෙන්නේ නැති වෙන මහත් වූ මහත්ඵල මහානීය කුසල කර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම තමන්ගේ ආයුෂ වැඩි වෙන මහත් වූ කුසලයක් ධර්මයේ සඳහන් වෙනවා දිව්‍ය ආයුෂ ලැබෙනවා කියලා. ඉතින් පෙරහංකඩ පූජා කිරීමේ ඔන්න කුසලේ තමන්ට කරන්න පුළුවන්. සමහරක් වෙලාවට අඩු ආයුෂ තියන අය මට මොන ගහලා තියෙන එක අය ජ්‍යොතිෂයෙන් කිව්වා කියලා සමහර මිනිස්සු හරි බයෙ ඉන්නවා. ජීවිතේ නැති වෙයි කියලා. එහෙම සමහර හේතු නැතුව කියප අවස්ථාවක් තියෙනවා හම්බෙලා තියෙනවා. එහෙම කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ආයුෂ ප්‍රශ්නයක් මේ කුසලෙත් කරලා බලන්න සංසාර ගමනේ සමහර කර්මයන් වළක්වන්න බෑ. හැබැයි සංසාර ගමනේදීවත් තමන්ගේ අඩු ආයුෂෙන් මේ යන්න සිද්ධ වෙන්නේ නැති මහත් වූ කුසලයක් සමහර අයට බඩට ওই ඉනා කැවීම වගේ දේවල් වෙනවා. වසවිස දීලා ප්‍රශ්න ඇති වෙනවා. අන්න ඒ අය වැඩි වැඩියෙන් පෙරහංකඩ පූජා කිරීමේ කුසල කර්මයේ සිදු කරන්න. ත්වන් සරණයි.